පුදුවන් සැබෑවක් මම හිතන්නේ පුදුන්න බේකෝන්ගේ මඩ ක්‍රීඩාවෙන් සම ගැනීම ගැන මේ වෙද්දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක පිළිබඳව වැඩිදුර විස්තර දැන්වත් කරමු තමයි මේ හදිසි මාධ්‍ය සාකච්ඡාව අපි ඔන්ලයින් ක්‍රමයකට සංවිධානය කළේ. ඒක පටන් ගන්න කලින් හැම කෙනාගේම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. කරුණාකරලා ඔයගොල්ලෝගේ මයික් පොඩ්ඩක් මියුට් කරගමු. අපි එතකොට guys can I have this ප්‍රශ්න අහන්න වෙලාවක් අපි හැමෝටම දෙන්නම්. හැමෝම මයික්‍රොෆෝන් මියුට් කරගෙන අපිට සහයෝගයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. අපි තව විනාඩියක් විතර බලමු. තව පිරිසක් ජොයින් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා. කුමාර මහත්මයාටත් මියුට් කරන්න පුළුවන් නම් මයික් එක ලොකු උදව්වක්. අපිට මයික්‍රොෆෝන් මියුට් කරගන්න පුළුවන් නම් හරි බොහොම ස්තුතියි. හැමෝටම බොහොම ස්තුතියි මේ හදිසි දැනුම් දීමත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙන්න එකතු වුණාට. යුපුන් අබේකෝන් තමයි අද දවසේ ප්‍රධාන චරිතය බවට පත් වන්නේ මේ මාධ්‍ය හමුවේ. මම මුලින්ම යුපුන්ට අවස්ථාව ලබා දෙනවා ඇයි මේ වගේ හදිසි තීරණයක් ගත්තේ සහ නිල වශයෙන් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළේ ඇයි කියන කාරණාව ගැන ගොඩක් දේවල් යුපුන්ට කියන්න තියෙනවා. ඒ නිසා අපි යුපුන්ට මුලින්ම අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔහු වෙත යොමු කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ මේකේ තියෙන අර අත ඔසවන ඔප්ෂන් එක එහෙම නැත්නම් හෑන්ඩ් රේස් ඔප්ෂන් එක භාවිතා කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔබේ ප්‍රශ්න පිළිවෙලින් යුපුන්ට යොමු කරන්න. හැමෝගෙම සහයෝගය අපි මේ වෙනින් බලාපොරොත්තු වෙනවා. යුපුන් ඔබට අවස්ථාව. ඔව් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔය හැම කෙනාටම මේ වගේ හදිස්සි පණිවිඩයකින් මේ තරම් ඉක්මනට අපිත් සමග සම්බන්ධ වීම ගැන. ඉතින් මම හිතනවා මේ වෙද්දිත් ඔයාලා දන්නවායි මම මේ මීඩියා ප්‍රෙස් එක කෝල් කරේ කියලා. ඉතින් ඒකට හේතුව මම අද දින ලංකාවේ මල්ල විශ්‍රාම ගන්න තීරණය කරා. ඉතින් මම දන්නවා ඒක හැමෝට වගේ මටත් ඒක හරි අමාරු තීරණයක්. මොකද ඕනම ක්‍රීඩකයෙක්ගේ මේ දවස එනවා. ඉතින් ඒක ඒ දවස කොහොමද ගෙවෙන්නේ කියන එක ඒ දවසට මුණ දුන්න කෙනෙක්ට විතරයි තේරෙන්නේ. ඉතින් මං හිතනවා මට අද ඒ දවස් ඇවිත් තියෙනවා. ඉතින් හරි අමාරු දවසක්. මොකද මෙච්චර කාලයක් පොඩි කාලේ ඉඳන් ආසාවෙන් කරපු එකම දේ කිව්වොත් හරි. ඉතින් ඒකෙන් මට පුළුවන් තරම් ඉස්සරහට ගිහිල්ලා මං වෙනුවෙන් ලංකාව වෙනුවෙන් මට ජයග්‍රහණ රාශියක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ජයග්‍රහණ වලින් පස්සේ අද අවසාන දවස විදිහට මේ ක්‍රීඩාව තුළ රැඳී ඉන්න මල්ල ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩාව තුළ රැඳී ඉන්න අන්තිම දවස. ඉතින් මම හිතනවා මේ අවස්ථාවේදී ඔය හැමෝටම ස්තුති කරන්න. මොකද මේ ආපු ගමනේ ඔය හැමෝම මට ලොකු හයියක් වුණා. ඉතින් මං ගැන ඔයාලා මේ වෙද්දිත් දන්නවා මං කරපු දේවල් සහ මං පටන් ගත්ත විදිහ. ඒක නිසා මං ඒ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම කෙටියෙන් දේවල් නැවත මතක් කරන්න. ඉතින් මම මුලින්ම පන්නල ජාතික පාසලෙන් තමයි මේ ක්‍රීඩාවට අත්පොත් තිබ්බේ. ඊට පස්සේ O level වලින් පස්සේ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට මම සම්බන්ධ වෙනවා. ඉතින් එතන තමයි මගේ ක්‍රීඩාවේ හැරවුම් කනුව විදිහට මං සලකන්නේ. මොකද එතනින් පස්සේ තමයි මට සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ඒකම මම 2013 වර්ෂයේදී පළවෙනි වතාවට සවුත් ඒෂියන් ජූනියර් ගේම්ස් වලට සහභාගී වෙනවා. 2017 දී රාංචි වල තිබුණා. ඉතින් ඒකෙදි මට ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඉතින් මම අදටත් විශ්වාස කරනවා ඒ ලැබපු පරාජය තමයි මගේ ජීවිතේ මේ තරම් දුරට එන්න මූලික අඩිතාලම දැම්මේ කියලා. මොකද මම හැර අනිත් සියලුම දෙනාට වගේ ඒකෙදී මෙඩල් තිබ්බා. ඉතින් එතනින් පස්සේ මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සම්බන්ධ වෙනවා. ඒකට මට විශේෂයෙන්ම උදව් කරේ
හිටපු මල්ල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරල් පාද ෆර්නෑන්ඩෝ සර්. ඉතින් ඒකෙන් පස්සේ මම 2015 දී ලංකාව වෙනුවෙන් වර්ල්ඩ් මිලිටරි ගේම්ස් කොරියාවල තිබුණු තරඟාවලියේදී මීටර් 104 සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරලා ලංකාව වෙනුවෙන් බ්‍රෝන්ස් මෙඩලයක් ගේන්න මට හැකියාව ලැබුණා. එතනින් පස්සේ මම තීරණය කරනවා ලංකාවෙන් පිට වෙලා වෙන රටකට ගිහිල්ලා මගේ වැඩිදුර පුහුණුවීම් කටයුතු කරන්න. ඉතින් ඒකෙදී මගේ ගෙදර කට්ටිය තමයි මට ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් දැක්ුවේ. ඒ වගේම මම එතකොට ආර්මියකට ජොයින් වෙලා තිබ්බ නිසා ස්ලීම් එක විශේෂයෙන් මේකට කරන අවශ්‍ය කරන නිවාඩු වගේ දේවල් අනුමත කරලා ඒ ටික මට කරලා දුන්නා. ඉතින් ඒකෙන් පස්සේ මම මෙහෙ ඇවිල්ලා ටිකක් හරි අමාරු ගාන ගියේ. මොකද හරියට කෝච් කෙනෙක් හොයාගන්න බැරුව හිටපු කෝච් මට මාර විදියට උදව් කළා. මොකද එයා ලොන්ග් ඩිස්ටන්ස් කරපු කෝච් කෙනෙක්. ඒ වුණත් එයා මට උදව් කරලා අපි කොහොම හරි 10-5 වලට ඇවිල්ලා එතනින් පස්සේ මම 2019 වර්ෂයේ අන්තිම වගේ වෙනකොට මගේ වර්තමානයේ කියන්නේ අන්තිමට හිටපු පුහුණුකරු ක්ලවුඩියෝ කෝච් ගාවට යනවා. ඉතින් ඒ වෙද්දි මට එයා කියපු දේ තමයි යුපුන් මම ඔයාගේ විශේෂත්වයක් දකිනවා. ඉතින් ඒක මට අනිත් අයගෙන් පේන්න නැහැ. මේ අපිත් එක්ක ඉන්න ඔයාට දවසක තප්පර 10ට වඩා අඩුවෙන් දුවන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් ඒ වෙද්දි ඇත්තටම තප්පර 10 වගේ කාලේ තිබ්බේ මට හිතා ගන්නවත් බැරි තරම් දුරක. මොකද මම ඒ වෙනකොට තප්පර 10.31ක් වගේ කාලයක් කරලා තිබ්බේ. ඒක මම 2019 නේපාලේ තිබ්බ සවුත් ඒෂියන් ගේම්ස් වලට සහභාගී වෙලා ලංකාව වෙන මීටර් 104 රන් පදක්කම දිනාගෙන ආව විතරයි. ඉතින් කෝච් මට කියපු දේත් එක්ක මට ලොකු විශ්වාසයක් ආවා. දකුණු ආසියාවේ කිසිම කෙනෙක් තප්පර 10ට වඩා අඩුවෙන් දුවලා නැහැ. ඉතින් ඒ කෙනා මට වෙන්න පුළුවන් නම් මං හිතනවා මගේ නම ඉතිහාසගත වෙයි සහ ලෝකෙත් දැනගනි සවුත් ඒෂියාවල අයටත් මේ වගේ දුවන්න පුළුවන් කියන එක මගේ ඔළුවට ඒ මොහොතේ ගොඩක්ම පැදුනා. ඉතින් එතනින් පස්සේ මගේ එකම ඉලක්කය උනේ කොහොම හරි සවුත් ඒෂියාවල මේ 100 ඉසව්ව තප්පර 10ට වඩා අඩුවෙන් නිම කරන එක තමයි මගේ තිබ්බ එකම ටාගට් එක. ඉතින් අපි ඒක පියවරෙන් පියවර ඉස්සරහට ගියා. ඒ යනකොට 2020 වර්ෂයේදී මට පුළුවන්කම ලැබුණා පළවෙනි දකුණු ආසියානු වාර්තාව මගේ නමට ලියා ගන්න තප්පර 10.16 කාලයක් වාර්තා කරලා. ඉතින් මේ අවස්ථාවේ මම මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕන එවකට හිටපු ක්‍රීඩා ඇමතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාව. මොකද මම ඒ ජයග්‍රහණය කරපු දවසේම රෑ මට කෝල් කරලා මට කියපු දේ තමයි මොකද ඊට කලින් මාව ලංකාවේ එහෙම කට්ටිය ලොකුවට දැනන් හිටියේ නෑ. නමුත් මගේ ජයග්‍රහණය ලංකාව පුරාම නිවුස් එකක් විදියට ගියා. ඉතින් ඒ ගියාට පස්සේ එතුමා මට කතා කරලා කිව්වා යුපුන් මට ආව 2021 තියෙන ටෝකියෝ වලට ඔලිම්පික් වලට ලංකාවෙන් ක්වොලිෆයි කරලා ඔයාව මට යවන්න ඕන. ඔයාට මගෙන් මොනවද වෙන්න ඕන කියන කාරණේ මගෙන් ඇහුවා. ඉතින් මම විශ්වාස කරනවා ඒ අවස්ථාවේ මම ඇත්තට මේක විශ්වාස කරේ නෑ. මොකද මම එහෙම කිව්වට මට උදව් කරයි කියන එක. මොකද මම දන්නවා කොහොමද රාජ්‍ය ආයතනවල සමහරලාට වැඩ වෙන්නේ කියලා. නමුත් ඊට පහුවදා මට අමාත්‍යංශයෙන් කෝල් එකක් ආවා. ඇවිත් කිව්වා යුපුන් මෙහෙම මිනිස්ටර් අපිට කියනවා ඔයාගෙන් ඉක්මනට අහලා කියන්න මොනවද වෙන්න ඕන කියලා කියලා. ඊට පහුවදා මම පුහුණුකරුත් එක්ක කතා කරලා ඒ කාලේ විදිහට මට අවශ්‍ය විදිහට මේ දේවල් මට අවශ්‍යයි කියලා මම ඒක දැනුම් දුන්නා. ඒ ඉක්මනින්ම ඉතාමත් ඉක්මනින්ම මම හිතන්නේ සතියකටත් වඩා අඩු කාලයකදී ඒ අවශ්‍ය කරන පුහුණුවීම් වලට අවශ්‍ය කරන සහයෝගය මට ලැබුණා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් 2021 දී. ඉතින් මම මේ වෙලේ කියන්න කැමතියි දේශපාලන කාරණයක් නෙමෙයි මේක. නමුත් මම මේ වෙනකන් වැඩ කරපු අමාත්‍යරුන් එක්ක ගත්තී විශේෂයෙන් මතක් කරන්න ඕන නාමල් රාජපක්ෂ හිටපු ක්‍රීඩා ඇමතිතුමාට මේ ක්‍රීඩාව ගැන ලොකු විෂන් එකක් තිබුණා. මම හිතනවා එයා ක්‍රීඩකෙක් නිසා මේ ගැන තේරෙනවා ඇති කියලා. ඉතින් කොහොම හරි එයා මට කිව්වා යුපුන් ඔයාට ඉස්සරහට යන්න ඕන කරන දේවල් ටික කියන්න ඒ ටික කරන්න. මොකද ඇත්තටම ක්‍රීඩාවට මේ දේ වෙනස් වෙනවා. අවශ්‍යතාව වෙනස් වෙනවා. අවශ්‍ය දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා එතුමා ඒක
කිව්වා කියලා. ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේදී එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන මම. ඒකම 2022 වර්ෂයේදී අපේ ප්‍රධානම තිබ්බේ තප්පර 10ට වඩා අඩුවෙන් දුවන එක, ඊළඟට කොමන්වෙල්ත් ගේම්ස් ෆයිනල් එකක් දුවන එක, වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට ක්වොලිෆයි වෙන එක. ඕක තමයි අපේ තිබ්බ පළවෙනිම ටාගට්ස් තුන. ඉතින් ඒ වෙද්දී අපි ඒකට පුහුණුවීම් කටයුතු කරගෙන ගියා. ඉතින් ඒ වෙද්දී ලංකාවෙත් පොඩි ප්‍රශ්න වගේක් වෙලා තිබුණා. මොකද පොඩි ප්‍රශ්න නෙමෙයි, ඉතා විශාල ප්‍රශ්නයි. මොකද ලංකාවේ තෙල් පෝලිම් ඇවිල්ලා, ගෑස් පෝලිම් ඇවිල්ලා, ඒ වගේ ප්‍රශ්නත් එක්ක අමාත්‍යාංශයේ හෝ අනිත් පැති වලින් මට උදව් ලැබුණ නැහැ. නමුත් මම ඉල්ලීමක් කරා. හේතුව අපේ පුහුණුකරුගේ ප්ලෑන් එක තිබ්බේ මේ වෙද්දි මේ මෙතෙන්ට එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් අපිට මේ ගමන කන්ටිනියු කරන්න බෑ කියන එක. නමුත් ඇත්තටම මේ වෙලේ කියන්න ඕනේ එහෙම ඒ අවශ්‍යතාවයත් මත තිබුණත් මට මේ පැත්තෙන් ලැබිච්ච සහයෝගය ඉතාම අඩුයි. ඉතින් ඒක නිසා හරිම අපහසුයෙන් තමයි හැබැයි කරගත්තේ. නමුත් අපි කොහොම හරි එතන ටාගට් එකට ගියා. ඉතින් මට ඒ අවුරුද්දේ 2022 අවුරුද්දේ තමයි මට පළවෙනි සවුත් ඒෂියන් රෙකෝඩ් එක බ්‍රේක් කරලා තප්පර 10ට වඩා අඩුවෙන් ලංකාවේ ක්‍රීඩකයෙක්, දකුණු ආසියාවේ ක්‍රීඩකයෙක් 10 සෙකන්ඩ් බැරි එක බ්‍රේක් කරපු පළවෙනි අවස්ථාව විදිහට ඉතිහාසගත වෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒකෙන් පස්සේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් ක්වොලිෆයි වෙන්න මට අවස්ථාවක් ආවා. ඒකම මට එතනින් පස්සේ අපේ ඊළඟ ටාගට් එක තිබ්බේ කොමන්වෙල්ත් ගේම්ස් වලට යන්න. ඒකේ ගිහිල්ලා ඉවරලා මට අවශ්‍යතාවය තිබ්බා ලංකාව වෙනුවෙන් ෆයිනල් එකක් දුවන්න. ඊට පස්සේ මොකද ඒක තමයි අපේ තිබ්බ ලොකුම ගෝල් එක. මොකද කොමන්වෙල්ත් 100 මීටර්ස් දෙයක් දිනනවා කියන්නේ ඔයාලා දන්නවා ඒක හරිම අමාරුයි. මොකද ප්‍රධානම රටවල් USA යුරෝප් ටික ඇරුණාම ඉතුරු හැම රටක්ම වගේ එකට සහභාගී වෙන, විශේෂයෙන්ම අප්‍රිකා, කැනඩා. ඉතින් ඒක ලේසි වෙන්නේ නැහැ ඒ දේවල් වලට දෙන්න. ඉතින් මම හිතනවා දැන් සම්පත් ජයසේන මහත්මයා ඔබතුමාගේ මයික්‍රොෆෝන් එක මියුට් කරන්න පුළුවන් නම් අපිට විපුන්ගේ හඬට පැහැදිලිව සමන් දෙන්න පුළුවන්. ඔව් ඉතින් මම හිතනවා ඉතින් ඒකෙදි මට අවස්ථාව ලැබුණා අපේ ගෝල් එක වෙච්ච ෆයිනල් එකක් දුවන එක. හැබැයි ඒකෙදි මට හැකියාව ලැබුණා ලංකාව වෙනුවෙන් අවුරුදු 26කට පස්සේ මම හිතනවා ලංකාව වෙනුවෙන් දිනපු මල්ල ක්‍රීඩාවෙන් දිනපු පළවෙනි පදක්කම වගේම ආසියාවට හම්බුණු පළවෙනි මීටර් 100න් ලැබිච්ච පළවෙනි මෙඩල් එක ලංකාව වෙනුවෙන් දිනා ගන්න. ඉතින් ඒකෙදි එතනින් පස්සේ මම අපේ ප්ලෑන් එක තිබ්බේ ඇත්තටම 2026 27 වෙනකම් මේ ක්‍රීඩා කරන්න. මොකද මට තාමත් වයස අවුරුදු 31යි. මම හිතනවා මට තව අවුරුදු 2-3 කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මම පීක් කරෙත් ඇත්තටම මට අවුරුදු 26 දී විතර. ඉතින් ඒක නිසා මම හිතනවා මට තව කාලයක් තිබ්බ කියලා. නමුත් ඉතින් නොයැලෙක්කිය හැකි හේතු නිසා ඉතින් මම හිතුවා මේ අවස්ථාව තමයි මම ක්‍රීඩාවෙන් සමුගන්න හොඳ වෙලාව කියලා. මම උත්සාහ කරා නැත්තේ නැහැ ප්‍රශ්න ටික විසඳ ගන්න. මම අවුරුදු 4ක් විතර තිස්සේ මම උත්සාහ කරා හොඳ ප්‍රතිචාරයක් මට ලැබුණ නැහැ. ඒක නිසා මම තීරණය කරා ඉතින් අද දින ක්‍රීඩාවෙන් සමුගන්න. ඒකයි මේ අද විශේෂ මාධ්‍ය හමුව ලෑස්ති කරේ. හොඳයි, අපි මාධ්‍ය හිතවතුන්ට ප්‍රශ්න අහලා යුපුන්ගෙන් ක්ලියර් කරගන්න දෙයක් තියෙනවා නම් අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ චතුර රණසිංහ පළමු අවස්ථාව ලබා ගන්නවා. චතුර, ඔබට අවස්ථාව. යුපුන් මුලින්ම කියන්න ඕන බොහොම ස්තුතියි ලංකාව වෙනුවෙන් කරපු මේ දේට. ඉතින් අපි කවදාත් හිතපු නැති ලොකු ටාගට්ස් ටිකක් තිබුණා අපිට. ඉතින් හැමදේම අචීව් කරා. මුලින්ම මේකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඔලිම්පියන් කෙනෙක් විදිහට, වර්ල්ඩ් චැම්පියන්ෂිප් පාර්ටිසිපන්ට් කෙනෙක් විදිහට, ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඩයමන්ඩ් ලීග් දෙපාරක්ම ෆයිනල්ස් දුපු ස්ප්‍රින්ටර් කෙනෙක් විදිහට, කොමන්වෙල්ත් බ්‍රොන්ස් මෙඩලිස්ට් කෙනෙක් විදිහට දැන් 2022 පස්සේ දැන් අවුරුදු 4ක් ඇවිල්ලා තිනවා. ගෙවුණු කාලය ඇතුළත ලංකාවේ ඇතුලේ ප්‍රොජෙක්ට්ස් කීපයක්ම ගියා. අපි දැක්කා ලංකාවේ ඇත්ලීට්ලා වෙනුවෙන් කරපු සහ නැත්තම් ඉස්සරහා තියෙන මිෂන් ඔලිම්පික්ස් වගේ ප්‍රොජෙක්ට්ස් ගියා. එතකොට
මේ ගියපු ප්‍රොජෙක්ට්ස් වලදී දැන් අද තමයි අපි දැනගත්තේ ඔයා රිටයර් වෙනවා කියලා. මේ ගියපු කෙටි කාලය ඇතුළතදී ඔයා මේ ප්‍රොජෙක්ට්ස් වල හිටියද? ලංකාවේ නැෂනල් පූල් වල හිටියද? එහෙම නැත්නම් එලයිට් ඇත්ලීට් කෙනෙක් විදියට හිටියද? ඒ ගැන පොඩ්ඩක් අපි දැනගන්න කැමතියි පුත්. ඔව් ඇත්තටම මුලින්ම ස්තුතියි චතුර, ඔයා ඉස්සරලා ඉඳන්ම මම එක්ක හිටියා. ඉතින් ඒ ගැන මම විශේෂයෙන්ම ඔයාට මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා. ඇත්ත ඒ ගැන කියද්දී මම යුරෝප් වල දැන් අවුරුදු 16කට වගේ කාලයක් අවුරුදු 11ක වගේ කාලයක් මම පුහුණුවීම් කරනවා. ඉතින් මම යුරෝප් සහ ඉතලි වල ඇතුලේ මේ තියෙන ක්‍රීඩාව ගැන මට නිතර දෙවේලේ උදේ හවස මං දකිනවා සහ මට පේනවා. ඒ කට්ටිය කතා බහ කරනවා. ඉතින් එතකොට මම දැක්ක දේ තමයි මේ යුරෝප් වල සහ ලෝකේ තියෙන ක්‍රීඩාව නෙමෙයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තියෙන වෙනම ක්‍රීඩාවක්. මොකද අර ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කියන දේ ලංකාව තුල නැහැ. ඉතින් ඒක නිසා කාලෙන් කාලයට වෙනස් වෙන ආණ්ඩු සහ ඇමතිවරු කමිටු සහ නිලධාරීන්ගේ මත තමා සහ යාලට මේ උපදෙස් දෙන කට්ටියගේ මත තමයි මේ දේවල් තීරණය කරන්නේ. අපි මෙන්න මේ කාලයට මෙහෙම කරමු කියලා. ඉතින් මං හිතනවා ඒක ප්‍රොපර් ප්ලෑන් එකක් නෙමෙයි රටකට මේ ක්‍රීඩාව ඉස්සරහට අරන් යන්න. මම දකින විදිහට ලංකාව තුල වෘත්තිමය ක්‍රීඩාව විදිහට මට දකින්න පුළුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් විතරයි. රග්බි ෆුට්බෝල් ගැන මම එච්චර දන්නේ නැහැ. යාලටත් මං හිතන්නේ මේ වගේම ප්‍රශ්න ඇති. ඉතින් මොකද හේතුව දැන් ක්‍රීඩකයෙක් ක්‍රීඩාව වෙනුවෙන් ඒක තමන්ගේ වෘත්තීය විදිහට තෝරගද්දී එයාලට ඉන්නේ බොහොම සීමිත පිරිසක් එයාලට උදව් කරන්න. මොකද හේතුව 3 forces තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ක්‍රීඩාව කරගෙන යන්නේ. එයාලා නැත්තම් මේ තරම්වත් ලංකාවේ මේ ස්පෝර්ට් එක නැහැ. ඉතින් ඒකෙදිත් ක්‍රීඩාව වෙනුවෙන් මං හිතන්නේ තමන්ට හම්බෙන මුළු වැටුපම මේ ක්‍රීඩකෙක් වියදම් කරන්න ඕනේ. අද ලංකාවේ තියෙන මට්ටමත් එක්ක ප්‍රෝටීන් ගන්න, ඇඳුම්, සපත්තු ඒ දේවල් වලට තමන්ගේ පඩිය මම දන්න තරමින් දැන් ලංකාවේ ක්‍රීඩකයෝ සපත්තු ගෙන්නගෙන වාරික වශයෙන් තමයි සපත්තු වලට ගෙවීම් කරන්නේ. ඉතින් ලෝකෙත් එක්ක බලද්දි සාමාන්‍යයෙන් එක ලෙවල් එකකට ආවට පස්සේ ඒ ක්‍රීඩකයෝ සපත්තු මිලදී ගන්නවා කියන එකත් එයාලට කරන නිකන් මේ අවමානයක් විදියට තමයි සලකන්නේ. මොකද එයාලට ඉන්න මේ ස්පොන්සර්ස්ලා සපත්තු දෙන්න ඕන. එහෙම දුන්නේ නැත්නම් ඔයාලා දැකලා ඇති ඔය මීට්ස් වල ලෝගෝස් කවර් කරගෙන දුවනවා. මොකද ඒ සමහරලාවට එයාලට ස්පොන්සර් එක නැතුව ගිහිලා නැත්නම් වෙන කෙනෙක්ව ගන්න යන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට ලෝගෝස් පවා කවර් කරගෙන දුවන්නේ හේතුව නිසා. දැන් ලංකාවේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. ක්‍රීඩකයෙක් සපත්දයක් ගන්න තමන්ගේ පඩිය වාරික විදිහට කඩාගෙන ගෙවනවා කියන්නේ ලංකාවේ ක්‍රීඩාව තියෙන තත්ත්වය ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රීඩාවක් ඉදිරියට කරන් යන්න හරි අමාරුයි. දක්ෂයෝ එනවා. හැබැයි එයාලව බලාගත්තේ නැත්නම් ඒ තැනට අපිට කවදාකවත් මේ ක්‍රීඩාවෙන් ඉස්සරහක් දකින්න බෑ. මොකද හේතුව මම 2022 මේ මෙතෙන්ට ආවට පස්සේ මට අවශ්‍යතාවයක් තිබ්බා. මං වෙනුවෙන් නෙමෙයි. මම පටන් අරගෙන අනිත් ක්‍රීඩකයෝ ලංකාවේ හැම ක්‍රීඩකෙක් වෙනුවෙන්ම ක්‍රීඩක ඇග්‍රීමන්ට් එකක් ගිවිසුමක් හදන්න මම ලෑස්ති කරා. මොකද ඒක හේතුව ඒක මෙහෙ තියෙන එකක්. එහෙ ඕනම රටක ඉතාලිය ඕනම රටක යුරෝප රටක USA වල එහෙම තියෙනවා. මොකද ඒ ඇග්‍රීමන්ට් එක තමන්ගේ ෆෙඩරේෂන් එකත් එක්ක හෝ මිනිස්ට්‍රි එකත් එක්ක හෝ තමයි මේ දේවල් යන්නේ. මොකද හේතුව ඒකෙදි ඒ ක්‍රීඩකයා දක්වන දක්ෂතාවය අනුව එයාලව එක එක ටියර්ස් වලට කැඩෙනවා. ඒ කැඩුණාට පස්සේ ඒ කාල සීමාව තුළ අවුරුදු 2 වේවා 4 වේවා 8 වේවා එයාලට ඒ කාල සීමාව තුළ ඇතුළත ඒ කරන ගෙවීම් අනිවාර්යයෙන්ම කියන දිනේට එයාලට ගෙවනවා. එතකොට එතනින් පිට යාලට වෙන ඉන්ජරිස් කවර් කරනවා. එතකොට යාලට එතනින් පිට වෙන ට්‍රේනින් වලට යන්න ඕන නම් එහෙම දේවල් වලට වෙනවා නම් සර්ජරි වගේ දේවල් වලට අනිවාර්යයෙන් මේකෙන් කවර් වෙනවා. එතකොට එහෙම යනකොට ක්‍රීඩකයෙක්ට තියෙනවා සැලැස්මක්. මට ඊළඟ ෂූ එක ගන්න ප්ලෑන් කරන්න ඕනේ නැහැ. මම දන්නවා මගේ අතේ සල්ලි තියෙනවා මම ඒ වෙද්දි ගන්නවා කියලා. අර ඒ විදිහට එයාලා ලෙවල් අප් වෙන්න එයාලට තව බෝනස් එකක් ආව වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ඇග්‍රීමන්ට්ස් තියෙන්නේ මේ ලෝකේ අදලා. ක්‍රිකට් වලත් අපි දැන් දැක්ක මේ පහුගිය දවස්වල ඒ ගැන ගොඩක් කට්ටිය කතා වෙලා තිබ්බා. මාධ්‍ය වෙලත් ක්‍රිකට් වලටත් ඒක තියෙනවා කියලා ඇඩ් කරලා අලුතෙන් ඒ කියන්නේ මැචස් දිනද්දි වැඩිපුර හම්බෙන්නයි මැචස් පරාදිනකොට ඒවා මේ
කැපී යන්නයි වගේ මම දැක්ක එහෙම තියනවා දාලා. ඉතින් මං හිතනවා ඒ වගේ ඇග්‍රීමන්ට් එකක් තමයි මම ලෑස්ති කරේ. මොකද හේතුව දැන් හොඳම උදාහරණය දැන් ඔය අහපු ප්‍රශ්නේ විදිහට මිෂන් ඔලිම්පික්ස් කියලා එකක් යනවා. ඉතින් ඒකේ මාව සම්බන්ධ කරන් තිබුණා කියලා මම දැක්ක. නමුත් මට ඒකෙන් කිසිදු ගෙවීමක් මට හම්බුනේ නැහැ. ඉතින් මට ගිය අවුරුද්දේ මම ඒක සම්බන්ධයෙන් අමාත්‍යයව දුරකථනයට අරගෙන මම එයත් එක කතා කරා මේ ගැන. මොකද ඒකේ තිබ්බේ 2,20,000ක් වගේ ගාණක් තමයි ගෙවන්න තීරණය වෙලා තිබ්බේ. ඉතින් මම ඒ අවස්ථාවේ එතුමට මම පැහැදිලි කරා 2,20,000ක් වගේ ගාණක් අරගෙන යුරෝප් වල වගේ රටක පුහුණු වීම කරන්න සහ අනිත් වියදම් මීටරට යන්න ෆ්ලයිට් ටිකට්ස් ටීම් වලට පේමන්ට්ස් කරන්න වගේ දේවල් කරන්න අමාරුයි කියලා. ඉතින් ඒ වෙලේ එතුමා මට පැහැදිලි කරේ ඉතින් එයාලගේ තියෙන ටියර් එක ඒක තමයි ඒ ටියර් වලට එන කට්ටියට ගෙවන්න පුළුවන් ඒ ගාණ විතරයි. ඒ කියන්නේ එතුමා කියපු විදිහට ලෝකේ ඕනම දිහාක ප්‍රැක්ටිස් කරත් ලංකාවේ කෙනෙක්ට හම්බෙන මුදල තමයි Tamanට ලැබෙන්නේ. එතනින් එහාට ගාණක් එයාලට ගෙවන්න තරම් ප්‍රතිපාදන නැති හෝ එයාලට ගෙවන ක්‍රමවේදයක් නැහැ කියන එක තමයි ඉතින් එතුමාගේ කතාවේදී මට ඒක කිව්වේ. ඉතින් මං හිතනවා ඒක කොච්චර දුරට සාර්ථකද කියන දේ මම දන්නේ නැහැ. මොකද ලංකාවේ තුල පවතින වියදම නෙමෙයි වෙන රටක තියෙන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රීඩකයන්ට නම් හොඳ අදහසක් ඇති. මොකද මම ඒක සම්බන්ධයෙන් මට ගෙවීම් ලැබුණේ නැති නිසා මම ඒ ගැන මට අදහසක් දක්වන්න අමාරුයි. බොහොම ස්තුතියි චතුර. මම හිතන්නේ ප්‍රශ්නට උත්තරය ලැබෙන්නේ නැති. අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා ස්පෝර්ට්ස් හිට්ස් ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා කියලා කියනවා. තව කවුරු හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔයගොල්ලෝගේ hand raise කරන්න පුළුවන්. අපි එතකොට ඔයගොල්ලන්ටත් අවස්ථාව ලබා දෙන්නම්. ස්පෝර්ට්ස් හිට්ස් ස්පෝර්ට්ස් හිට්ස් නොමැති නම් ඉසුරු බහනුක ඉසුරු ඔව් යුපුන් විශේෂයෙන්ම දැන් මේ වෙලාවේ ඔබේ සමුගන්න අවස්ථාවේදී අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමුගැනීම කනගාටුදායක නැත්නම් කලකිරීමෙන් ගන්න සමුගැනීමක්ද සහ එහෙමනම් මම හිතන්නේ රටේ විශේෂයෙන්ම ඔබට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට ඉතා වැදගත් වෙවි. ඇත්තටමයි තව අවුරුද්දක් දෙකක් තියෙද්දී ඔබ මේ වෙලාවේ සමුගන්නේ කියලා. ඒකට නිශ්චිත හේතුවක් මම හිතන්නේ ප්‍රකාශ කරමින් ඉතා වටිනවා. ස්තුතියි වානුක ඒ ප්‍රශ්නයට. ඇත්තම කතාව කලකිරීමකින් තමයි මම ක්‍රීඩාවෙන් මේ අවස්ථාවේ සමුගන්නේ. මොකද මට තව අවුරුදු 2-3ක් ක්‍රීඩා කරන්න පුළුවන්, ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන්, ඔලිම්පික් එකක් යන්න තව පුළුවන්, මට කාලය තියෙනවා. නමුත් මං හිතනවා අප ප්‍රශ්නත් එක්ක මේක තමයි හරිම වෙලාව කියලා. ඒකට මං හිතන්නේ අර මේ කලින් කියපු කාරණේ තමයි හේතුව. මොකද මම ලංකාවේ මල්ල ක්‍රීඩාව වෘත්තිමය කියලා අපි කතා කරාට ඒක ඇත්තට මෙහෙම නෙමෙයි. මොකද ක්‍රීඩකයෙක්ට තමන්ගේ ජීවිතේ හොඳම කාලය මේ ක්‍රීඩාව වෙනුවෙන් කැපකිරීම කරනවා කියන්නේ එයාගේ අධ්‍යාපනයේ පවුල සහ කාලයේ සියලු දේ එයාලා වැය කරන්නේ තමන්ගේ ජීවිතේ වෙනස් කරන අවුරුදු 20-30 කාලය තුල තමන්ගේ හොඳම කාලය ක්‍රීඩා වෙනුවෙන් වැය කරනවා. ඉතින් ඒක වෙනුවෙන් નિયમિત ගෙවීමක් ඒ අයට ලැබිය යුතුයි. ඉතින් මම ඇත්තරම ලංකාව මං වෙනුවෙන් විතරක් නෙමෙයි ලංකාවේ සියලුම ක්‍රීඩා කරන අය වෙනුවෙන් මේ ක්‍රීඩා ගිවිසුම ක්‍රියාත්මක කරන්න තමයි මම උත්සාහ කරේ. මම ඒක තනියම උත්සාහ කරේ. ඉතින් ඒකට සපෝට් එක දුන්න ප්‍රමාණය හරි අඩුයි. නමුත් මම ඒක තනියම උත්සාහ කරා. මොකද ඒක මං වෙනුවෙන් ගත්ත තීරණයක් නෙමෙයි. ඉතින් ඒක මට සාර්ථක කරගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ ඉතින් මං හිතනවා අර අපි ඕනම දෙයක් කරන්න ජීවිතේ එක ඉලක්කයක් තියාගෙන මං එතෙන්ට යනවා කියන එක. එතකොට අපි ඒ කරන්නේ අපිට ඒකේ රිසල්ට් එකක් තියෙනවා කියලා අපි දැනගෙන කැම්පස් ගිහිල්ලා අවුරුදු 4-5ක් ඉගෙනගෙන ඩිග්‍රියක් අරගෙන එනකොට තමන් දන්නවා මම මේ ඩිග්‍රිය ගත්තා. දැන් මට ඊළඟට යන්න තියෙන මෙන්න මේ වගේ
ප්ලේස් එකට කියලා. ඉතින් ඒක එයා දන්නවා already. හැබැයි ක්‍රීඩාව කියන්නේ එහෙම ෂුවර් එකක් නෙමෙයි. අපිට ඕන මොහොතේ ක්‍රීඩාවෙන් අයින් වෙන්න වෙනවා, ජයග්‍රහණ හම්බ වෙනවා, පරාජයන් ලබනවා. ඉතින් එතකොට අවිනිශ්චිත ක්‍රීඩාව තුළ අපිට නිශ්චිතව දෙයක් තියෙන්න ඕනේ. හරි මම මෙතෙන්ට ගියොත් මට මෙන්න මේ දේ ලැබෙයි කියන එක. ඉතින් ඒව තමයි ඇග්‍රීමන්ට් වල තියෙන්නේ. මේ ඇචීව්මන්ට් එක කරොත් මෙන්න මේ මුදල මෙන්න මේ දේ වාට හම්බ වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් නැතුව අපි කොච්චර උත්සාහ කරත් ඒ කියන්නේ අමාරුවෙන් ප්‍රැක්ටිස් කරද්දී අපිට උනත් තියෙන්න ඕනේ මොටිවේෂන් එක. මම ඇයි මේක කරන්නේ? ජයග්‍රහණ ගන්න. ඕකේ. ඊට පස්සේ මට මොනවද හම්බෙන්නේ? අර මොකක්වත් නෑ කොච්චර උත්සාහ කරත් අවුරුද්දක් try කරලා බලනවා දෙකක් try කරලා බලනවා තුනක් try කරලා බලනවා මට දැන් හම්බෙයිද කතා කරලා බලමුද දැන් මෙහෙම වේද කියලා. ඉතින් එහෙම ගිහිල්ලා අවසානයේ අපිට අර අපිව පුෂ් කරගන්න ට්‍රේනින් වල ඊයේ කරාට වැඩිය අද හොඳට ට්‍රේනින් කරන්න අර කියන මොටිවේෂන් එක අපේ ඇතුලෙන් එන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේ තීරණය ගන්න ප්‍රධානම හේතුව. මොකද අපි කරන දේක රිසල්ට් එකක් අන්තිමට දකින්න නැති නිසා තමයි මං තීරණය කරේ සමුගන්න. ඒ කියන්නේ යුපුන් දැන් අර මිෂන් ඔලිම්පික් එකේදී ඔබ කිව්වා 2 ලක්ෂ ගානක මුදලක් ලැබෙනවා ඒක ඔබට ප්‍රමාණවත් නෑ කියලා. ඒ කියන්නේ අර ඔබට ප්‍රමාණවත් පරිදි ඔබ වෙනුවෙන් යමක් ශ්‍රී ලංකාවෙන් ලැබෙන්නේ නැතිවීමද මේකට සරලවම හේතුව? ඒක මට ප්‍රමාණවත් මුදල නෙමෙයි. ඒක ඇවිල්ලා දැන් ක්‍රීඩකයෙක් දැන් පූල් එකේ ඉන්නවනේ ක්‍රීඩකයෝ. එතකොට එයාලා ක්‍රීඩා කරන කාලය තුල එයාලට 2,20,000ක මුදලක් හෝ 1,50,000ක මුදලක් හම්බ වෙනවා. ඒක තීරණය කරන්නේ එයාලා ක්‍රීඩා කරන කාල සීමාව තුල පමණයි. හදිස්සියේවත් එයාට ඉන්ජරියක් ආවොත් එහෙම එයා ඊළඟ අවුරුද්දේ පූල් එකේ නැහැ. එතකොට ඒ අවුරුද්ද ඇතුළත එයා සම්පූර්ණයෙන්ම පහළට වැටෙනවා. එකක් ඉන්ජරිය නිසා මානසික වැටෙනවා. ඊට පස්සේ ආඩර හම්බෙච්ච මුදල් වලින් එයා ඒක සේව් කරගන්නවද නැත්නම් ගෙදර වෙනුවෙන් වියදම් කරනවද නැත්නම් ක්‍රීඩා වෙනුවෙන් වියදම් කරනවද කියලා ඒක තීරණය කරලා එයාට ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් එයාට කරගන්න බැරුව යනවා. මොකද ඉන්ජරි එක නිසා එයා මේ පූල් එකෙන් යනවා එළියට. එහෙම නෙමෙයි අපි මේ කතා කරන්නේ. මොකද ලෝක ක්‍රීඩාව තියෙන්නේ එහෙම නෙමෙයි. අවුරුදු 2 අවුරුදු 4 අවුරුදු 8 වගේ කාලයක් ඇතුළත එයාලව ඇග්‍රීමන්ට් එකකට යටත් කරලා දෙනවා. එයාලා දිනුවත් පෙරදුනත් ඒ මූලික ගෙවීම කියන එක ලංකාවේ සාමාන්‍යයෙන් පඩියක මේ තියෙනවනේ කොටසක් ඒක අනිවාර්යයෙන්ම ගෙවනවනේ. ඊට පස්සේනේ ඇඩ් වෙන්නේ බෝනස්. අන්න ඒ වගේ ඒ ඇග්‍රීමන්ට් වල එයාගේ වැලියු එක එයා කරලා තියෙන දේවල් එක්ක ඒකට වටිනාකමක් තියෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් ඩොලර් 10,000ක් ඩොලර් 20,000ක් ඩොලර් 50,000ක් ලක්ෂ 3ක් ලක්ෂ 5ක් කොහොමම තියෙනවා ඇග්‍රීමන්ට්ස්. ඉතින් එයාලා ඒ තමන්ගේ වැලියු එක අනුව ඒ ඇග්‍රීමන්ට් එක සයින් කරලා දෙනවා. ඒ ක්‍රීඩකයා ඊළඟ අවුරුදු 4 ඇතුළත ක්‍රීඩා කරත් නොකරත් අර ප්‍රමාණය හම්බ වෙනවා. හැබැයි එයා ඊට වඩා ජයග්‍රහණ ගත්තොත් එයාට ඊට වඩා ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට ඒ ක්‍රීඩකයා දන්නවා මේ මට දැන් ඉන්ජරියක් නමුත් ප්‍රශ්නයක් නැහැ මම මේක රිකවර් කරගෙන මං ආයෙනවා. මොකද මං දන්නවා මම මේක දිනුවොත් මට මේ කියන මුදල හම්බ වෙනවා කියලා. ඉතින් අර ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නැහැ ඇත්තටම. ඉතින් මං උත්සාහ කරේ හැමෝ වෙනුවෙන් මේක කරන්න. මොකද කාලෙන් කාලට මේ දේ වෙනස් වෙනවා. මම අර කලින් කිව්ව විදිහට ආණ්ඩු වෙනස් වෙනවා. ඇමතිවරු වෙනස් වෙනවා. ඒවට මේ උපදෙස් දෙන කට්ටිය වෙනස් වෙනවා. ඉතින් මේ මොහොතේ යාළගේ අදහස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක කවදාකවත් ලංකාවට හිතකර මට්ටමක් පේන්නේ දැන් අපි ඔයාලා හැමෝම දන්නවා මටත් වැඩිය ඔයාලා ඒ ගැන දන්නවා කියලා මම හිතනවා. SB ඇමතිතුමා හිටපු කාලේ කොමන්වෙල්ත් මෙඩල් එකක් දීදින්න කට්ටියට කොළඹින් ගයක් දීලා තිබ්බා. අනිත් කට්ටියට වාහන දීලා තිබ්බා. ඉතින් මම කොමන්වෙල්ත් මෙඩල් එකක් දින්න වෙලේ මට වාහනයක් ගයක් වගේ දෙයක් මට ලැබුණේ නැහැ. ඉතින් මම ඒක ඉල්ලනවා නෙමෙයි මම ඒකෙන් අදහස් කරේ එක කාලෙකදී එක කට්ටියකට එක විදිහකට ට්‍රීට් කරන්නයි අනිත් කට්ටියට අනිත් කාලෙදී එක විදිහට ට්‍රීට් කරන්නයි මම හිතන්නේ ඒක වැරදි. ඒක නිසා තමයි මම අර විදිහට ඇග්‍රීමන්ට් එක සියලුම ස්පෝර්ට් මල්ල ක්‍රීඩාව නෙමෙයි ඉතුරු හැමෝටම ඒක ලෑස්ති කරලා. ඉතින් ඒ දේ මට සාර්ථක කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම හිතනවා තව දුරටත් ක්‍රීඩාව වෙනුවෙන් මගේ කාලය වියදම් කාලය සහ මගේ ජීවිතයේ හොඳම කාලය මේ වෙද්දි ගිහින් ඉවරයි. ඉතින් තව දුරටත් මේක වෙනුවෙන් මහන්සි වෙන එක තේරුමක් නැහැ කියන තැන තමයි මම අද ඉන්නේ. හොඳයි ලහිරු දුෂ්මන්ත ඔබටත් ප්‍රශ්නයක් තියෙනවා. ලහිරු අවස්ථාව. යුපුන් දැන් ඔබ පසුගිය වර කොමන්වෙල්ත් ගේම්ස් වලදී මීටර් 100න් ලංකාවට පදක්කමක් ගෙනාවා. දැන් කොමන්වෙල්ත් ගේම්ස් තව දවස් කීපයකින් ආරම්භ වෙනවා. එතකොට ඔයාගේ නැති අඩුව මීටර් 100 සෞඛ්‍යදී ලංකාවට දැනේ.
එතකොට මතක් කරන්න ඕනේ පාලිත ෆර්නෑන්ඩු මහත්මයා ජනරල් පාන්ත ෆර්නෑන්ඩු මහත්මයා ඔබට සෑහෙන උදව් කරා මේ වෙලාවේ එතුමත් ඉන්නවා. මෙතනින් පස්සේ ඔබගේ ක්‍රීඩා දිවියට සමුදුන්නත් මොකක්ද ඉස්සරහට ප්ලෑන් එක තියෙන්නේ? උණුකරුවෙක් විදිහට ලංකාවට සහයෝගය දෙන්න කැමතිද නැත්නම් මෙතනින් පස්සේ ඔබගේ ප්ලෑන් එක මොකද්ද? ඇත්තරම් මගේ කවුරුහරි මගේ ප්‍රශ්නය අහුවොත් මට ඇත්තටම දෙන්න උත්තරයක් තිබෙන එක දැන් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කලින් ඉඳන්. මොකද මගේ මුළු ලයිෆ් එක වෙලා තිබෙන්නේ මේ ස්පෝර්ට් එක. ඒ කියන්නේ මම එතනින් එහා දෙයක් හිතුවේ නෑ. හේතුව මගේ ෆෝකස් එක එළියට යන්න පුළුවන් මං ක්‍රීඩාව කරද්දි මම ඊට පස්සේ මෙන්න මේකයි කරන්න කියන දේට වැඩිපුර ෆෝකස් කරන්න ගියා. ඒ නිසා මම 100% මේ ක්‍රීඩාව ඇතුළේ හිටියා. ඉතින් ඒක නිසා මට අදහසක් නැහැ. මොකද මම මේක හදිස්සියේ ගත්තු තීරණයක්. මම ප්ලෑන් කළා නෙමෙයි. මොකද මම තව අවුරුදු 2-3ක් ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට තමයි බලාන හිටියේ. ඉතින් ක්‍රීඩාව වෙනුවෙන් දෙයක් කරන්න මම කැමතියි. මොකද මේක මම ආසම මේ ස්පෝර්ට් එක. හැබැයි ඉතින් ඔය තත්ත්වය උඩ නම් මම හිතන්නේ මම ක්‍රීඩාව වෙනුවෙන් දෙයක් කරන්න එයි කියලා. මොකද තව අපිට හැදෙන්න දේවල් ගොඩාක් තියෙනවා. මොකද අපි යන්නේ ලෝකෙත් එක්ක ෆයිට් කරන්න නම් අපි ඒ විදිහට ලෑස්ති වෙන්න ඕනේ, හැඩගැහෙන්න ඕන. ඉතින් ඒක නැතුව මං හිතන්නේ නැහැ මට ඇවිල්ලා එතන කරන්න තරම් දෙයක් තියෙයි කියලා. හොඳම උදාහරණය ඔයාලා මේ මොහොතේ ලංකාවේ ගිහිල්ලා ඉවරලා සුගතදාස මේ ස්ටේඩියම් එක බැලුවොත් එහෙම ඔයාලට තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ළමයි ප්‍රැක්ටිස් මට පේනවා එයාලා ඒවා දානවා. ඉතින් එතකොට අර ෆැසිලිටිස් ටිකවත් නැතුව මම ආවා කියලා හෝ ලෝකෙ ඉන්න හොඳම කෝච්ලා ආවා කියලා හෝ මං හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. අර එහෙමත් අවස්ථාවල අර ට්‍රැක් එකේ පහසුව ටිකක් අඩුවෙන් ගන්න ස්පෝර්ට් එකක් විදියට ජැවලින් එක රුමේෂ් කරන යනවා. ඉතින් ඒක ඇත්තටම විශේෂ දෙයක්. රුමේෂ් වගේ කෙනෙක් ඒ වගේ පහසුකම් අඩු තැනකින් එන එක. නමුත් හැම ස්පෝර්ට් එකකට මේක අදාළ කරගන්න බෑ. මොකද මීටර් 100 වගේ එක ට්‍රැක් එකක් නැතුව කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් ඒක නිසා මං ආවා කියලා මං හිතන්නේ මේ තියෙන තත්ත්වය උඩ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. යුපුන් මේ ප්‍රශ්නෙත් මෙහෙම අහන්නම්. මේ දැන් ඔයා හදිස්සිය ගත්ත තීරණය දැන් හිතමුකෝ අපි ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මල්ල ක්‍රීඩා සංගමයේ දැන් ඉන්න පරිපාලකෙන් කතා කරලා මේ තීරණය ගන්න එපා, තව ඉස්සරහට ක්‍රීඩා කරන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කළොත් මේ තීරණය වෙනස් වෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අර අවශ්‍ය දේ අවශ්‍ය කාලෙදී ලැබෙන්නේ නැතුව ඊට පස්සේ ඒ දේවල් ලැබිලා වැඩක් නැහැ. මොකද අර මං කලින් කිව්ව කතාවෙත් කිව්ව අපේ කෝචියේ ගෝල් එක තිබ්බ එක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනද 2022 දී අනිවාර්යයෙන්ම සබ් 10 එක දුවන්න පුළුවන් කියන එක අපි තීරණය කරේ 2020 දී. අපි ප්ලෑන් එක පටන් ගත්තා ඊට අවුරුදු 2කට කලින්. එතකොට 20 21 22 වෙනකොට තමයි අපි එකට පීක් එකට ගෙනාවේ. එතකොට ඊළඟ ඉන්ජරි වුණාමත් අපි ප්ලෑන් කරේ හරි 2023 ඕනේ අපි 24ට ප්ලෑන් කරමු. ඒ කියන්නේ හැම වෙලේම අපිට අර නවත්තපු තැනින් මේ ක්‍රීඩාව පටන් අරන් යන්න බෑ ඉස්සරහට. ඒකට ලොකු කාලයක් යනවා. ඉතින් මගේ කාලයත් යනවා, මගේ වයසත් එක්ක අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතට ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා මං හිතනවා අර සමහර දේවල් තියෙනවා සල්ලිම තිබ්බ පළියට හෝ අවශ්‍ය පහසුකම් තිබ්බ පළියටම අපිට ටාගට් වලට යන්න බෑ. ඒ කියන්නේ හැමදේම එක හා සමානව එක මොහොතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳම උදාහරණය අපේ ඉවෙන්ට් එක මීටර් 100 අපි කොච්චර හොඳට පුහුණුවීම් කරලා අවුරුදු ගාණක් ප්ලෑන් කරලා ඉවරලා කොච්චර හොඳට ගියත් වැඩක් නැහැ. වින්ඩ් එක ටේල් වින්ඩ් එකක් නැතුව හෙඩ් වින්ඩ් එකක් આવත් එහෙම අපිට අමාරුයි දුවන්න. ඉතින් ඒ වගේ අර අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතට නැතුව මට විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩාවක දේවල් පසුව ලැබිලා වැඩක් නැහැ කියලා කියන තැන තමයි මං ඉන්නේ. දෛලහිරු බොහොම ස්තුතියි. ඒ අතර ඉපොන් සමහර පණිවිඩ එනවා ෆෝන් එකටත් chat එකේ නැති දේවල්. අපි අතරින් ප්‍රශ්න කීපයකට තෝරගමු. 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සහ කොවිඩ් වසංගත තත්ත්වයෙන් පස්සේ තමයි ඔබේ ක්‍රීඩා ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්නේ කියලා සටහන් වෙනවා. ඊට ගැන මොකද හිතෙන්නේ කියලා ප්‍රශ්නිකුත් තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට අවස්ථාවක් දීලා නාරද සාරංගට අවස්ථාව ලබා දෙමු. ඔව් 2019න් පස්සේ මම මගේ කෝච් එක්ක එකතු වෙලා තමයි මේ ඉස්සරහට ප්ලෑන් එක කරේ. මම කලින් කිව්වා වගේම මම හිටියේ 10-3-1 එකක. ඉතින් අපි පුහුණුවීම් කටයුතු කරද්දී අපිට වෙච්ච විශේෂම දේ තමයි අපේ මගේ පුහුණුකරු
හිතන විදිහ ටිකක් වෙනස්. සාම්ප්‍රදායික කෝච් කෙනෙක් විදිහට හිතන විදිහ කෙනෙක් නෙමෙයි. යා මොකද එයාගේ එක්ස්පීරියන්ස් තිබ්බේ එයාගේ කලින් පුහුණුකරු වැඩිපුර පුහුණුවීම් කරන්න ඕන ලොකු ජයග්‍රහණ ගන්න වගේ තැනක තමයි හිටියේ. නමුත් මගේ පුහුණුකරුගේ තිබ්බ අදහස නෑ ඒක එහෙම නෙමෙයි. ක්වොලිටි ට්‍රේනින් කරන්න ඕන පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා ඒක හරියටම අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද හේතුව කොවිඩ් නිසා අපිට කලින් වගේම ලොකුවට ට්‍රේනින් කරගන්න අවස්ථාවක් තිබ්බේ නෑ. කොවිඩ් ඉතාලිය වල දන්නවා. ඉතාලියේ ඒක ලොකුම විදිහට ගියා ගොඩ දෙනෙක් නැති වුණා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අර කෝච් හිතපු දේ සම්පූර්ණයෙන්ම හරි කියලා ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා. ක්වොලිටි ට්‍රේනින් අනවශ්‍ය විදිහට ප්‍රැක්ටිස් කරලා මහන්සි වෙනවට වැඩිය හරි දේ හරි විදිහට අවශ්‍ය විදිහට කරොත් අපිට ජයග්‍රහණ ගොඩක් ගන්න පුළුවන් කියන එක ඔප්පු වුණා. ඒකම ඉතාලියත් ක්‍රීඩාව ආපහු ගිහිල්ලා ඔයාලට ඉතිහාසය බලන්න පුළුවන් හොයලා ඉතාලියත් ක්‍රීඩාව සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච අවුරුද්ද තමයි 2020 කියන්නේ. 2021 දී ඔලිම්පික් මෙඩල්ස් 5ක් ගන්න යාලට හැකියාව ලැබුණා. මම හිතන්නේ ඒකත් සම්පූර්ණ හේතුව තමයි අඩුවෙන් පුහුණුවීම් කරන්න ලැබිච්ච අවස්ථාව කියලා. හොඳයි නාරද සාරංග ඔබට අවස්ථාව. ජිපුන් දැන් අලුත් ක්‍රීඩා මැතිතුමාවත් එක්ක ක්‍රීඩා මැතිතුමාගේ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. ලංකාවේ සම්භවයක් තියෙන ක්‍රීඩිකාව පිටරට ගිහිල්ලා ඒ ක්‍රීඩා කරනවා. දැන් අලුත් වැඩපිළිවෙලත් එක්ක උන් කියනවා මේ ක්‍රීඩිකාව ලංකාවකට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක උන් ඉන්නවා කියලා. මේ ගැන මොකද හිතන්නේ ජිපුන්? මම හිතන්නේ මීට කලිනුත් එහෙම පිටරටක ජීවත් වෙච්ච ලංකාවේ සම්භවයක් තියෙන කට්ටිය ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරා. ඔයාලට මතක ඇති 2021 ටෝකියෝ වලදී මැතිරිඩා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරා. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම මම දැක්කා ටියානා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා යා අනවුන්ස් කරලා තිබ්බා. ඉතින් ඒකේදී යා කියලා තිබ්බා මට USA වලින් ඔලිම්පික් ක්වොලිෆයි වෙන එකට වෙන එක අමාරු වෙයි. නමුත් මට ලංකාවෙන් ඒ දේ කරන්න පුළුවන් කියන එක. ඒක ඇත්තටම හොඳයි. ඒක එයා මේ ගැන කියපු එක. මොකද හේතුව ගොඩක් වෙලාවට ලංකාව තෝරගන්න මොකද දැන් එක්සාම්පල් එකක් විදිහට දැන් ඉංග්ලන්ඩ් වල ඉන්න ලංකාවේ සම්භාවයක් තියෙන කෙනෙක් එහෙ ෆුට්බෝල් ටීම් එකට යන්න කොච්චර අමාරුද කියලා අපි මේ වර්ල්ඩ් කප් එකේ දැක්කා. ඉතින් එතකොට එයාලා ඕනම ක්‍රීඩකයෙක්ගේ තියෙනවා තමන් FIFA වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යන්න ඔලිම්පික්ස් වලට යන්න. ඉතින් ඒක ක්‍රීඩකයෙක්ගේ හීනයක්. ඉතින් ඒ හීනට යන්න පාර මොකක්ද කියලා එයාලා බලද්දි එයාලට පේනවා නම් ලංකාව ඒකට සූට් වෙනවා කියලා. ඉතින් ඒක එහෙම කරගන්නේ කිසි වැරද්දක් විදියට මම දකින්නේ නැහැ. හැබැයි ඉතින් ඒ ක්‍රීඩකයෝ ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ආවත් අර මම කලින් කියපු ප්‍රශ්න ටික එයාලට තියෙනවා. ඉතින් මං හිතනවා එයාලට ඒ ප්‍රශ්න නොවෙන්න හරියට ඇග්‍රී වෙලා දැන් සාමාන්‍යයෙන් ඩිපෙන්ඩ් දැන් මැතිරිඩ වගේ කෙනෙක්ට ලොකු සල්ලියක් දෙන්න නැත්නම් ඒ වගේ ස්පෝර්ට් එකක් කරන්න විදිහක් නැහැ. ඒ මොකද අස්සියත් මං හිතන්නේ කෝටි ගාණක් වටින අස්සෙක් යට ඉන්නේ. ඉතින් එතකොට ලංකාවටෙන් කොහොමත් එයා වෙනුවෙන් ස්පෙන්ඩ් කරන්න බෑ. ඒ ආසියා වෙනුවෙන්වත්. ඉතින් මං හිතනවා ඒ වගේ අයට ඇවිල්ලා සෙල්ලම් කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර අනිත් අය තමන්ගේ ඔක්කොම දේවල් දාලා ඇවිල්ලා සෙල්ලම් කරද්දී එයාලට ප්‍රශ්න එන්නේ නැතුව තියාගන්න එක මං හිතනවා අමාත්‍යාංශයේ වගකීම කියලා ඉවරලා. හොඳයි නාරද සාරංග තව ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් අපි ඔව් ඒකුන් මට නැතා එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ දැන් ඔබ කිව්වා මේ වැඩපිළිවෙල ගැන ඔබ මේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාත් එක්ක කතා කරාද නැත්නම් ওই ප්‍රශ්න ටික කොහොමම තව අවුරුදු ගාණක් තියේ ඒව හදාගන්න මොනවා හරි ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යතුමාත් එක්ක කතා කරලා තියෙයිද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තට මම ගිය අවුරුද්ද පුරාවටම එතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් එතුමාගේ කාර්ය බහුලත්වයත් එක්ක මං හිතන්නේ මට එතුමාව ෆෝන් කෝල් එකකටවත් ගන්න බැරි වුණා. නමුත් 2025 අගෝස්තු මාසේ එක දවසක අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මං ඒ වෙලේ මේ ප්‍රශ්න ටික කිව්වා. එතුමාට කියපෙලේ එතුමා උනත් පිළිගත්තා මේ 2,20,000 වගේ මුදලක් පිටරට කෙනෙක්ට ට්‍රේනින් කරද්දී
මදි කියලා. මොකද මං ඒ අවස්ථාවේ පැහැදිලි කරා සාමාන්‍යයෙන් මට මීට් තියෙන කාලෙට මගේ සාමාන්‍ය වියදම ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 25 30 වගේ වෙන අවස්ථා තියෙනවා. මොකද අපි මීට් වලට යනකොට යන්නේ මං විතරක් නෙමෙයි මුළු ටීම් එකම. ඒකට අවශ්‍ය කරන ෆ්ලයිට් ටිකට්ස්, හොටෙල්, ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් මං ටීම් එක වෙනුවෙන් පේ කරන්න ඕන. ඉතින් එතකොට 2,20,000ක් වගේ ගාණක් මට හම්බෙලා ඒ දේවල් කරන්න බෑ කියන එක. ඉතින් එතුමා ඒ අවස්ථාවේදී පිළිගත්තා මේ ගාණෙන් කරන්න බෑ. නමුත් ඔලිම්පික් කමිටිය එක හරහා කතා කරලා ඉවරලා ඉස්කෝලේ එකක් මට දීලා ඒක එක්කම තව වෙන තැන් වලින් ප්‍රයිවට් වෙන්න ඇති එහෙම පිටින් අරගෙන මට යම් කිසි මුදලක් හදලා දෙන්නම් කියලා එතුමා ඒ කෝල් එකේදී කිව්වා. නමුත් ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. ඉතින් මම අන්තිම වතාවට ලංකාවට ගිය පෙළේ උත්සාහ කරා එතුමාව හම්බෙන්න. ඒත් මට ඒකට අවස්ථාවක් හම්බුනේ නැහැ. මේ අවස්ථාව විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමාට. මොකද එතුමාට මම කතා කරලා එතුමා එක කෝල් එකකින් මට ඒ අවස්ථාව දුන්නා සම්බන්ධ කරලා. ඉතින් මේ ප්‍රශ්න ටික මම එතුමලා දෙන්නම ඉස්සරහ පිට කතා වුණා 2026 මං හිතන්නේ මං එන්න කලින් මාර්තු මාසේ වගේ වෙනකොට මාර්තු මාසේ දිනයක පාර්ලිමේන්තු එකේදී. නමුත් ඉතින් ඒ කතාවේ අවසානයේට උත්තරයක් නැතුව තමයි අපි ඉවරුනේ. මොකද එයාලගේ තියෙන ක්‍රයිටීරියා එක වෙනයි, මගේ ප්‍රශ්න ටික වෙනයි. ඉතින් අපි කවදාවත් ඒකට උත්තරයක් හොයාගන්න බැරි තැනකින් තමයි අපි එදා කතාව ඉවර කරේ. හොඳයි ස්පෝර්ට්ස් හිට්ස් ස්වර්ණවාහිනී අපි ඔබට අවස්ථාව ලබා දෙන තව ප්‍රශ්න දෙකක් වෙනුවෙන් විතරයි අපිට කාල වේලාව තියෙන්නේ. ස්පෝර්ට්ස් හිට්ස් ඔබේ අවස්ථාව. ස්පෝර්ට්ස් හිට්ස් ස්වර්ණවාහිනී හොඳයි අපි බුඩ්මින්ට අවස්ථාව ලබා දෙනවා. Yipun, is it okay if I ask a question in English? Yeah, Yes, sure. go ahead. Yeah. So Yipun, I believe you have a big international community as well following you in athletics, and I believe this is a very sudden decision at the end of the day. So what led you to take this sudden decision? Actually, I spoke the thing before because I tried so many times with the sport ministries and the minister, but I think I didn't get the proper answer to continue my sport. So I thought that now it's the time to decide to hang my shoes because I tried so many years and I had to face a lot of inconvenience and a lot of stress and I had so many pressure on my shoulder because I tried many things. I spoke with so many people, but no one gave me proper answer. So I thought it's a time to retire. I tried that thing because not only for me, for every athletes in Sri Lanka, but I hope in future they will get a proper life as a professional athlete. One follow-up question. So what will be your next few years in athletics, in your journey, in your life? Because I believe there is a big community that will be following you at the end of the day, and there are a lot of people who got motivated because of you for athletics. So what will be the next with Yipun? Yeah, that's true. And when I met someone when I'm in Sri Lanka or other countries, they always came to me and asked, Yipun, we want to be like you in one day, and you are hero like that, no? So I always told them, okay, do your sport, and very important thing is you must continue your education. That's the key. If you just follow the sport in Sri Lanka,
when the day arrive, or you if happens something, maybe injury or something, you have to give up, and then when you turn back and you see where what I did, and you uh, you got nothing, because you spend your time, your money, your energy, everything for the sport, and in the end you quit with a lot of disappointment. So I always told them to continue the sport, but same time don't forget to studies. So that's my main thing. And now I started to continue my education process, because I had the chance to qualify to the Japura University in 2018, and then I decided to go to Italy to continue my sport. So that's the mistake I think I did, but it's not a mistake. I got the correct decision on time, but the thing is that still in Sri Lanka, not in that level to continue as a pro athlete cricket. Thanks, Vipun. Thank you so much. Thank you, Budmin. Thank you for your cooperation. තවත් ප්‍රශ්න තියෙනවද? ඉක්මනින් විනාඩි කිහිපයක් අපිට ඒ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්. සුවිශේෂී පුද්ගලයන් කීප දෙනෙක් මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙලා තිනවා. කෙටි දැනුම් දීමක් තිබුණේ අද දවසේදී විශේෂයෙන්ම මේ මොහොතේ සිටින මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහත්මයා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිතුමන් මම හිතන්නේ උපුන් මලල ක්‍රීඩාවේ යෙදුණු කාල සීමාවේ අවුරුදු 13ක විතර කාල සීමාවේ ජාත්‍යන්තර තලයේ වැඩිම කාලයක් නිලධාරී මණ්ඩලයේ සභාපති දර්ශක කෙනෙක් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහත්මයා ජෙනරල් ඔබතුමාට යම් අදහසක් තියෙනවද මේ මොහොතේ අපිත් එක්ක බෙදා ගන්න නැත්නම් යුපුන්ට මොනවා හරි ප්‍රශ්නයක් යොමු කරන්න? මම ඇත්තෙන්ම යුපුන්ට අද සුබ පතනවා යුපුන්ගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. අපිට අමතක කරන්න බෑ දකුණු ආසියාවේ ඉන්න ෆාස්ටස්ට් මෑන් තමයි යුපුන් නබේකෝන් කියන්නේ. යුපුන් නබේකෝන් මං හිතන්නේ ඉන්ටර්නැෂනල් කොම්පිටිෂන්ස් පටන් ගත්තේ රංචිවල ට්‍රිපල් ජම්ප් එකට තමයි මම හිතන්නේ ගියේ යුපුන් මම වැරදි නැත්තම්. ඉල්ල තමයි පටන් අරගෙන ස්ප්‍රින්ට්ස් වලට අපෝ දෙවුනේ. ඉතින් මම එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා සියලු දේම සාර්ථක වෙන්න කියලා. මම මේක නවත්තන්න මේ කියන්නේ කතාව නවත්තන්න ඉස්සෙල්ලා එක කරුණක් මට කියන්න ඕනේ. යුපුන් ඉතාමත් හොඳ වැදගත් කරුණක් කිව්වා. අපි මොනවා කළත් තමන්ගේ අධ්‍යාපනය ක්‍රීඩිකාවන් තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධව අමතක කරන්න නරකයි. අපි ක්‍රීඩාව නවත්තපු දවසකට තමන්ට සුදුසු අධ්‍යාපන සුදුසුකමක් නැතිනම් ඒක ඒ ක්‍රීඩකයාගේ ඉදිරි ගමනට ලොකු බාධාවක් වෙනවා. ඒක නිසා දෙකම සමාන්තරව කරන්න ඕනේ. දෙකම සමාන්තරව කරනවා කියන එක ලංකාවේ ඉතාමත් අපහසු දෙයක්. නමුත් ඒ වුණාට ඒ සඳහා කාලය මිඩංගු කරලා අපි දන්නවා දැන් ඉන්න ගොඩක් ක්‍රීඩිකාවෝ ක්‍රීඩාව කරන ගමන් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා නොයෙකුත් පාඨමාලාවල් කරනවා. ඉතින් ඒක හොඳ ක්‍රියාවක්. ඒක මම හිතන්නේ උපුන් ඒ දුන්න උපදෙස ඉතාමත් වටිනවා අපේ තරුණ ක්‍රීඩිකාවන්ට. මම හිතන්නේ මෙතන ඉන්න මාධ්‍ය සහෝදරයෝ ටික ඒ සම්බන්ධව යම්කිසි හයිලයිට් කිරීමක් කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. මොකද අපිට ක්‍රීඩකයෝ වගේම අපේ රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමටත් අපිට තියෙන උපදෙස් ලබා දීම මං හිතන්නේ අපේ යුතුකමක් කියලා. මම නැවතවරක් සුපුන්ට මම ස්තුතිවන්ත වෙනවා. සුපුන්ට මං ස්තුතිවන්ත වෙනවා මාට මේ සම්බන්ධව ආරාධනය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම යුපුන්ට මං නැවතවරක් සුබ පතනවා. ඔබගේ සියලු කටයුතු ඉතාමත්
හොඳින් සාර්ථකව කර ගැනීමට අවස්ථාව ලැබේ කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පාලිත් ප්‍රනාන්දු මහත්මයා. මම හිතන්නේ මාධ්‍යවේදීනුත් අහන්න තියෙන ප්‍රශ්න ගොඩක් යපොන්ට යොමු කළා. හදිසි තීරණයක්. හැබැයි දැන් සමුගතත් මම හිතන්නේ යපොන් අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව තුළ ලැබූ ඒ සටහන් ඒ මතක ඒ වගේ මේ වාර්තා තවත් කාලයක් රැඳලා තියෙයි. වාර්තා කියලා කියන්නේ ඉතින් අපි හැමෝම දන්නවා අද තියෙයි හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි පළමු වරට ඉතිහාසයේ කරපු දේවල් යපොන්ගේ නම ඉදිරියෙන් හැමදාම රන්නපුරෙන් ලියවිලා තියෙයි. තවමත් ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි දකුණු ආසියාවෙම තප්පර 10කට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිම කරපු එකම ක්‍රීඩකයා ඔබ. ඒ නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මාධ්‍ය හමුවට සහභාගී වූ සමස්ත මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒ වගේම ඔබේ සටහනෙත් ඔබ දාලා තිබ්බේ මේ හැම දෙයක්ම ඔබේ ජයග්‍රහණ නෙවෙයි, මේ හැම දෙයක්ම රටේ ජයග්‍රහණ, මේ හැම දෙයක්ම කළේ රට වෙනුවෙන් කියලා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන්ම අපි යොකුන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබේ අනාගත කටයුතු වලට අපි සුභාශිංසනයක් කරනවා. ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මාධ්‍ය හිතවතුනි මේ මාධ්‍ය සාකච්ඡාවේ පටිගත කළ වීඩියෝ පටය අප ඔබේ මාධ්‍ය ආයතන වෙත ලබා දෙන්නම්. ඒක ඔබට ලින්ක් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පණිවිඩය ඉදිරියට ගෙන යන්න. යපොන් අන්තිම විනාඩි දෙක තියෙන්නේ. තව මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔව් විශේෂයෙන්ම මම හිතනවා මේ වගේ දවසක් ආයේ මට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා. මම වෙනුවෙන් උදව් කරපු හැමෝටම ස්තුති කරන්න. විශේෂයෙන්ම මගේ පාසල් දෙක, මගේ මුල් පුහුණුකරුවන්, ඒ වගේම ස්ලීමි එක මට ගොඩක් උදව් කරා. මල්ල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිතුමා ඉන්නවා. එතුමා මට විශේෂයෙන් උදව් කරා 2013 වර්ෂයේ ඉඳලා. ඉතින් ඒකම මං වෙනුවෙන් උදව් කර සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න. විශේෂයෙන්ම මාධ්‍ය මගේ ජයග්‍රහණ වගේම ලෝකයේ තියෙන ක්‍රීඩාව ගැන පත්තරවල සහ මීඩියාවල යොමු කරලා ඒක ලංකාවේ ක්‍රීඩාව එක ලෙවල් එකට ගෙනියන්න උදව් කරපෙක් ගැන මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මට ස්පොන්සර් කරපු, සපෝට් කරපු ප්‍රධානම ආයතන දෙක විදිහට ටීවී දිරණ ආයතනයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ටීවී දිරණ නාලිකාවේ සභාපතිතුමා තිතිජ් ජයවීර මැතිතුමාට වගේම ලක්සිරි වික්‍රමගේ මැතිතුමා ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඒ අය මට ලොකු හයියක් වුණා මේ ජර්නි එකේ එන්න. ඒ වගේම මට ප්‍රධාන වශයෙන්ම මගේ ක්‍රීඩාව කරගෙන යන්න උදව් කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඉතින් ඒකෙදී මං වෙනුවෙන් සහයෝගය දක්වපු හිටපු සභාපතිතුමා ශමිද සිල්වා මැතිතුමාට මම මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී කෙටිකාලීනව පමණක් හෝ මට උදව් කරපු නැෂනල් ඔලිම්පික් කමිටියකට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ ලබා දුන්න මාස 3-4ක කාලය උනත් මට උදව් වුණා මගේ ඔලිම්පික් ජර්නි එක සාර්ථක කරගන්න. ඒකම ක්‍රීඩා අමාත්‍යංශයේ තුල මං වෙනුවෙන් සේවය කරපු, වැඩ කරපු, සුබපතපු, අවංකව සේවය කරපු, ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය ගේන්න අවංකවම සේවය කරපු ඒ හැම දෙනාටම මම මේක ස්තුතිවන්ත වෙන්න ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි අලුත් පරිච්ඡේදයකින් හමු වෙමු. ඒ ගැන ඉදිරියේදී ඔයාලට සමාජ මාධ්‍ය හරහා දැනගන්න ලැබේ. ලංකාව වෙනුවෙන් මම හිතනවා මම ණය නැහැ. මම ලංකාව වෙනුවෙන් සෑහෙන දෙයක් ලංකාව වෙනුවෙන් කරා. ලංකාවේ නම අරගෙන ගියා ජාත්‍යන්තරයට. ඩයමන්ඩ් ලීග් වල ලංකාවේ කොඩිය එසෙව්වා. ඉතින් ෆයිනල්ස් දෙකකට සෙල්ලම් කරා. ඉතින් ඒ වගේ මම ලංකාව වෙනුවෙන් සෑහෙන දේවල් කරා. ඉතින් මම හිතනවා මම ලබාගත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සහ අනිකුත් පහසුකම් වෙනුවෙන් මං රට වෙනුවෙන් තිබ්බ ණය ඔක්කොම දේවල් ගෙවලා ඉවරයි කියලා මං පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් මං වෙනුවෙන් කාලය වියදම් කරපු ඔය හැම කෙනෙක් වෙනුවෙන් මං මේ අවස්ථාවේ ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි උපුන්. ඒ වගේම බොහොම ස්තුතියි මේ මාධ්‍ය හමුවට කෙටි දැනුම් දීමකින් එකතු වුණු හැම කෙනාටම. මේ හඬපටය අපි ඉතාමත් ඉක්මනින් ඔබ සියලු දෙනා වෙත ලැබෙන්න සලස්වන්න. බොහොම ස්තුතියි. Thank you very much.
thank you තිබුණේ good luck